අපි මුලින්ම ඔත්තේ සංඛ්‍යා සහ ඉරට්ටේ සංඛ්‍යා කොහොමද හඳුනගන්නේ කියලා ඕනෑම සංඛ්‍යාවක් දුන්නොත් කොහොමද ඔත්තේ සංඛ්‍යාවක්ද මේ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක්ද කියලා හඳුනගන්න මම මුලින්ම ඔබට කියලා දුන්නා මුල්ම වීඩියෝ එකේ. ඉතින් අපි මේක ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා දෙක කොටස විදියට යන්නේ. අපිට සමහර විටක දුන්නොත් 8 වන ඉරට්ටේ සංඛ්‍යාව 8 වන ඔත්තේ සංඛ්‍යාව කීයද? එතකොට 15 වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද? 15 වන ඔත්තේ සංඛ්‍යාව කීයද කියලා දුන්නොත් අපි කොහොමද මේ සංඛ්‍යාව හොයාගන්නේ කියලා ඊටාම පහසු ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයෙන් අපි හොයාගමු. ඉතින් අපේ දරුවන්ට ඊටාමත් වැදගත් වෙයි මේ ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා හඳුනා ගන්න පහසුම ක්‍රමය මොකක්ද කියලා බලමු. ඉතින් මුලින්ම දුවේ පුතේ මම මතක් කිරීමක් කරන්නම් කොහොමද මේ ඔත්තේ සංඛ්‍යාවක් හොයාගන්නේ කියලා. කලින් වීඩියෝ එකෙත් අපි ඒක කතා කරා. ඒ වීඩියෝ එක බැලුවම ඔබට අවබෝධ කරගන්න පුළුවන්. දැනට මම පොඩි මතක් කිරීමක් කරන්නම්. යම් සංඛ්‍යාවක අග ඉලක්කම 1 3 5 7 9 මෙන්න මේ සංඛ්‍යා වලින් අවසන් වෙනවා නම් ඒ සංඛ්‍යාව නැත්තම් අපිට හඳුනා ගන්න පුළුවන් මෙන්න ඒව තමයි ඔත්තේ සංඛ්‍යා කියලා. යම් සංඛ්‍යාවක අග ඉලක්කම නැත්තම් එක ස්ථානයේ පිහිටි ඉලක්කම. එතකොට ඉරට්ටේ සංඛ්‍යාවක් හඳුනගන්නේ අග ඉලක්කම නැත්නම් එක ස්ථානයේ ඉලක්කම 0 2 4 6 8 යන ඉලක්කම් වලින් අවසන් වෙනවා නම් අන්න ඒක අපිට හඳුනා ගන්න පුළුවන් ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා. ඉතින් අපි බලමු දැන් අපිට ලැබුණොත් මේ 8 වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද කියලා. අපි හොයාගන්නේ කොහොමද කියලා බලමු. 8 වන ඉරට්ටේ සංඛ්‍යාව. පළවෙනි ප්‍රශ්නේ විදියට 8 වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද? 8 වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද? එතකොට අපි මුලින්ම මේකෙදී පොඩි ක්‍රමයක් තියෙනවා පුතේ හොයාගන්න. මුලින්ම මේ සෙවීමට ඇති ඉරට්ටේ සංඛ්‍යාව ගුණ කරනව දෙකින්. මේ සෙවීමට ඇති ඉරට්ටේ සංඛ්‍යාව දෙකින් ගුණ කරනවා. ඉතාමත් පහසුයි මේක හොයාගන්න. සෙවීමට ඇති ඉරට්ටේ සංඛ්‍යාව තමයි 8 ගුණ කිරීම 2. එතකොට පුතේ 8 වරක් 2 සමානයි 16යි. 8 වරක් 2 16යි. එතකොට අපි මේ 8 වන ඉරට්ටේ සංඛ්‍යාව තමයි 16. 8 වන ඉරට්ටේ සංඛ්‍යාව 16. එතකොට අපි ඉරට්ටේ සංඛ්‍යා පිළිවෙලින් ලියාගෙන ගියොත් බලමු අපි 8 වන ඉරට්ටේ සංඛ්‍යාව 16 ලැබෙනවද කියලා. මේ විදිහේ 2 4 6 8 10 12 14 16 මෙන්න එතකොට මේ අපි ළන 1 2 3 4 5 6 7 8 අන්න එතකොට 8 වන ඉරට්ටේ සංඛ්‍යාව තමයි 16. අපි තවත් ගානක් බලමු ඉරට්ටේ සංඛ්‍යා කොහොමද හඳුනගන්නේ කියලා. 10 වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද? 10 වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද? අපිට පුළුවන් මේ සූත්‍රයටම දාගත්තට පස්සේ අපිට මේක ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. 10 ගුණ කිරීම 2. 10 ගුණ කිරීම 10 වරක් 2 සමානයි 20යි. අන 10 වන ඉරට්ටේ සංඛ්‍යාව තමයි 20. ඉතින් අපට આવොත් 25 වන ඉරට්ටේ සංඛ්‍යාව කීයද? ඒත් එම සෙවීමට ඇති ඉරට්ටේ සංඛ්‍යාව ගුණ කිරීම 2. දැන් එතකොට මෙතෙන්ට ආදේශ කරන්න ඕන 25 ගුණ කිරීම 2
සමානයි පිළිතුර ලැබෙනවා 50. එහෙනම් 25 වෙනි ඉරට්ටේ සංඛ්‍යාව තමයි 50. මේ විදිහෙන් ඉරට්ටේ සංඛ්‍යා අපිට ලැබෙන ඕනෑම ඉරට්ටේ සංඛ්‍යාවක් මෙන්න මේ සෙවීමට ඇති ඉරට්ටේ සංඛ්‍යාව ගුණ කිරීම 2 මෙයට ආදේශ කිරීමෙන් ලබා ගන්න පුළුවන්. අපි බලමු කොහොමද ඔත්තේ සංඛ්‍යාවක් අපිට ලැබෙන ඔත්තේ සංඛ්‍යාවක් අපි කොහොමද බලමු හොයාගන්නේ. කොහොමද ඒක අපි හොයාගන්න තියෙන්නේ කියලා බලමු. අටවන ඔත්තේ සංඛ්‍යාව. අටවන ඔත්තේ සංඛ්‍යාව කීයද? අටවන ඔත්තේ සංඛ්‍යාව කීයද? එතකොට අපි සෙවීමට ඇති ඔත්තේ සංඛ්‍යාව සෙවීමට ඇති ඔත්තේ සංඛ්‍යාව ගුණ කිරීම 2 අඩු කිරීම 1. මේකට අපි ආදේශ කරන්න ඕනේ. දැන් බලමු අටවන ඔත්තේ සංඛ්‍යාව කීයද කියලා. එතකොට මුලින්ම සෙවීමට ඇති ඔත්තේ සංඛ්‍යාව 8 ගුණ කිරීම 2 අඩු කිරීම 1. දැන් එතකොට 8 වරක් 2 සමානයි 16යි. 16න් අපි එකක් අඩු කරනවා. 16න් එකක් අඩු කරාම 15යි. මෙන්න එතකොට 8 වෙන ඔත්තේ සංඛ්‍යාව තමයි 15. එතකොට 8 වෙන ඔත්තේ සංඛ්‍යාව 15 අපි සංඛ්‍යා ටික ලියාගෙන බලමු. 8 වෙන ඔත්තේ සංඛ්‍යාව 15ද කියලා. මේ විදිහේ අපේ ඔත්තේ සංඛ්‍යා ලියද්දි 1 3 5 7 9 11 13 15. මෙන්න එතකොට 8 වෙන බලමු මෙතන සංඛ්‍යා 8ක් තියෙනවද කියලා. 1 2 3 4 5 6 7 8. මෙන්න එතකොට 8 වෙන ඔත්තේ සංඛ්‍යාව තමයි දුවේ පුතේ 15. අපි මෙන්න මේ සෙවීමට ඇති ඔත්තේ සංඛ්‍යාව ගුණ කිරීම 2 අඩු කිරීම 1. තවත් ගණනක් බලමු මේ විදිහ හදලා. අපි එතකොට 10 වන ඔත්තේ සංඛ්‍යාවත් බලමු කීයද කියලා. 10 වන ඔත්තේ සංඛ්‍යාව. එතකොට 10 වන ඔත්තේ සංඛ්‍යාව අපි 10 ගුණ කිරීම 2 අඩු කිරීම 1. 10 වරක් 2 20යි. 20න් අපි එකක් අඩු කරනවා. එතකොට පිළිතුර ලෙස ලැබෙන්නේ 19. 19 ලැබෙනවා. අපි බලමු එතකොට 25 වන ඔත්තේ සංඛ්‍යාව කීයද කියලා. 25 වන ඔත්තේ සංඛ්‍යාව. එතකොට 25 සෙවීමට ඇති ඔත්තේ සංඛ්‍යාව 25. 25 ගුණ කිරීම 2 අඩු කිරීම 1. 25 ඒවා 2 වෙන්නේ 50යි. 50න් අපි එකක් අඩු කරනවා. පිළිතුර 49යි. මෙන්න එතකොට පුතේ මේ ආකාරයට අපිට ඔත්තේ සංඛ්‍යා මම දෙවෙනි කොටස විදියට මේක කතා කරේ. ඉතින් ඔත්තේ සංඛ්‍යාවක් අපිට 8 වෙන 10 වෙන 20 40 50 නේද ඕනෑම සංඛ්‍යාවක් දුන්නොත් අපිට ඉරට්ටේ සංඛ්‍යාව හොයාගන්නත් අපිට ඔත්තේ සංඛ්‍යාව හොයාගන්නත් මේ ක්‍රමය ඇසුරින් පුළුවන්. ඉතින් අද දවසේදී මම දකින්නේ මේ වීඩියෝ එක නරඹලා අපේ ආදරණීය දරුවන්ට 3 වසර 4 වසර 5 වසර ඉගෙන ගන්න අපේ දරුවෝ ටිකට පුළුවන් මෙන්න ඉරට්ටේ සංඛ්‍යාවක් අපිට ඕනෑම සංඛ්‍යාවක් දුන්නොත් දැන් ඉරට්ටේ සංඛ්‍යා හඳුනා ගන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යා හඳුනා ගන්න පුළුවන් මේ ක්‍රමවේදය ඔස්සේ අපිට දීලා තියෙන 20 40 50 60 ඕනෑම ඉරට්ටේ සංඛ්‍යාවක් ඔත්තේ සංඛ්‍යාවක් ඉතාමත් පහසුවෙන් හොයා ගන්නට පුළුවන්. ඉතින් ආදරණීය දුවේ පුතේ වීඩියෝ එක නරඹන්න ඔබ අන්න අලුත් ගැටලුවක් විසඳන්න මොකද ඔබේ ශිෂ්‍යත්ව විභාගයේදී ගොඩක් වැදගත් වේවි. ඉතින් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.